පුතා තාත්තා ලෑස්තිද? මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. කොණ්ඩේ ඔක්කොම ඩැමේජ් වෙලා, මූණ අවුල් වෙලා. සිග එකත් අවුට් වෙලා. අර අල්ලපු ගෙදර නායනාක කොච්චර ලස්සනද? ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ වුණාට මම නේ මන් දන්නේ මට එපා වෙලා අප්පා. මෙහෙම කියනනම් සල්ලි ගන්න වෙන්නේ නැහැ. අද දෙන්නම්කො මං වැඩක් එන්නකෝ. අද නම් හොඳටම බරක් වුණා. අනිවාර්යෙන්ම පොසයි බැනුම් ගන්න විදිහන්නේ නැහැ. සුදු කැමෙන් ලෑස්තිද? හරි ලෑස්ති බබේ. ඕ මම ලෑස්ති වෙලා ඉන්නේ ඉක්මනට. හොඳයි නේද අද මම? අද ඔය ලස්සනයි. ශාරුඛ් ඛාන් වගේ නේද? වදා යන්නද ලෑස්ති? කොහොම යන්නද? සාදු සාදු මෙන්න නැන්දා සාමි භක්තියේ නුයි මහා සැලොන් යන්නට සල්ලි දෙනවද වඳින්නම් මං සෑමදා. හරි හරි පරිස්සමෙන් යන්න. හරි පරිස්සමෙන් යන්න. හරි මොකද්ද මගේ ගාතාව? හරි කමන්නේ. හරි කමන්නේ. සුදු මේ එන්නකෝ. ආයෙ නා බබේ. හරි. මට හිතෙනනේ සල්ලි පිළිබඳව ප්‍රශ්නයක් කියලා. හරි ඔබ තියාගන්න. මට ඉන්නේ කොච්චර හොඳ බිරිඳක්ද? ස්වාමි භක්තිය ඉහළින්ම තියෙනවා. ලෝඩි ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ ප්‍රශ්නේ මම පුතාගෙන් අහගන්න ඕන. හරි. පැත්ත යන්න ඉස්සෙල්ලා පුතා හම්බ වෙලා යන්න ඕන. පුතා මම මේ නිකන් අහන්නේ. අම්මා මොකක්ද අර කියපු ගාථා? ගාථා අම්මට වුණාද? එදත් තුනේ අදත් තුනේ කමක් නෑ. මං අහලා තියෙන්නේ ගෑනුන්ට 64ම ආයිම තියෙනවා විතරයි. දැන් බලන්න යකෝ 65ක්ම තියෙනවනේ මායා. උසුදුකි. ඉතිනකවා hina වෙන්න hina වෙලා ඉලකඩෙන්න ඔන්න ආවා ඔබ බලන්නට. කවුද? ටොනියා මාස්ටර් ටොනියා. මට නයනු